ඉයරින්ග්ස් දෙක මම මේක ගත්තේ තෙමු එකේ. තෙමු එකේ මම ඉයරින්ග්ස් ගොඩාක් ගත්තා. ඉතින් ලස්සනයිද කියන්නකෝ. මේ තියෙන මගේ ඇනිවර්සරි ගිෆ්ට් එක මට ඊට පස්සේ අපි කෑම එනකන් ලස්සන ඉතින් ළමයි අපි ඔඩර් කරපු කෑම ආවා. මේ මම කියන්න ඕනේ මම ගොඩක් කෑම ඔඩර් කරන්නේ TikTok එකේ වීඩියෝ යනවනේ. එයාලගෙන් බලලා ඉවර වෙලා එයාලා මෙතන ගියාය දන්නේ නැති ලස්සන ප්‍රින්සස් ලා ටිකක් තමයි මෙතන වැඩ කරන්නේ. හරිම සිරියාවන්තයි. ඉතින් අපි මේ ලොකේෂන් එකට පන්න ලෑස්ති වෙන්නේ. එහෙනම් මේ බ්ලොග් එක මෙතනින් ඉවරයි. මේ බ්ලොග් එක බලපුවා Hi guys, welcome to my YouTube channel. ඔයාලවාටත් මගේ YouTube channel එකට ආදරෙන් සාදරෙන් පිළිගන්නවා. ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්නවා කියලා මං හිතනවා. ඉතින් මේ vlog එක නම් මගේ wedding anniversary එකට අපි dinner එකකට යන ලෑස්ති වෙන vlog එකක් තමයි මං ඔයාලට ගෙනාවේ. anniversary එක තිබ්බේ නම් 12/17. ඉතින් මේ vlog එකත් එක්කත් එකතු වෙන්න කියලා ඔයාලගෙන් මං ඉල්ලනවා. මාව subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න. ඉතින් මේ මං යන්න ලෑස්ති වෙන ගමන් තමයි ඉන්නේ. මේක තමයි මගේ outfit එක. අපි තමයි මගේ earrings දෙක මම මේක ගත්තේ තෙමු එකේ. තෙමු එකේ මං earrings ගොඩාක් ගත්තා. ඉතින් ලස්සනයිද කියන්නකෝ. මේක තමයි අද මන් දාන ස්ලිපර්ස් දෙක. ඉතින් මම ලෑස්ති වෙලා ඉවරයි. දැන් යන්න තමයි හදන්නේ. ඊට කලින් ඔයාලට මට gift එකක් හම්බුණා anniversary gift එක. ඒකත් පෙන්නලා ඉන්නම්. මේ තියෙන මගේ anniversary gift එක. මට මේ පාර ඕන වෙලා තිබ්බේ shoes දෙකක්. මගේ කලින් shoes දෙක චුට්ටක් හිර හින්දා මම අක්කගේ බබාට දුන්නා. මේ හින්දා මට ඕන වෙලා තිබ්බ අලුත් shoe දෙකක්. ඉතින් මේක ලස්සනයිද කියලා ඔයාලත් මට කමෙන්ට් එකක් දාන්න. මේක තමයි මගේ anniversary gift එක. හරි එහෙනම් දැන් අපි ලොකේෂන් එකට ආවා. ඔයාලා ගොඩක් අය දන්නවා ඇති මේක ආකේඩියා එකේ මාළඹේ අවුට්ලට් එක. මාර ලස්සනයි. ක්‍රිස්මස් වයිබ් එකක් තියෙනවා. මං හිතන්නේ මෙයාලගේ කොහොමත් ක්‍රිස්මස් එකට නැතුවත් ඔය වෙන දවසුත් මේ වගේ තමයි. මාරම ලස්සනයි. ඒ වගේම කෑමත් මාරම රසයි. ඒ ප්‍රයිස් එකට මාරම වර්ත්. බලන්නකෝ මේ ලොකේෂන් එකේ ලස්සන. අපි කෑම එනකන් ලස්සන වීඩියෝස් ෆොටෝස් ගත්තා. අපි ආකේඩියා එකේ අනිත් අවුට්ලට් එකටත් ගිහලා තියෙනවා. මට ඒකේ හරියටම කියන ලොකේෂන් එක කොහෙද කියලා මතක නැහැ. මම ඔයාලට ඒකේ ෆොටෝස් දෙකක් දාන්නම් ස්ක්‍රීන් එකේ. Google එකේ සර්ච් කරලා බලන්න. ඔයාලා ගිහලා බලන්න මාරම ලස්සනයි අවුට්ලට් දෙකම. ඉතින් ළමයි අපි ඔඩර් කරපු කෑම ආවා. මේ මං කියන්න ඕනේ මං ගොඩක් කෑම ඔඩර් කරන්නේ TikTok එකේ වීඩියෝ යනවනේ. එයාලගෙන් බලලා ඉවර වෙලා එයාලා රසයි කියන කෑම තමයි මම මේවා ඔඩර් කරන්නේ. මේත් ඒ වගේ තමයි. පොටැටෝ චිප්ස් කියන්නේ මගේ ඇබ්බැහිවීමක්. ඒකට මම මාරම ආසයි. ඊට පස්සේ මේ ප්‍රෝන්ස් තිබ්බා, ස්පැගටි තිබ්බා. මේ කෑම ටික මාරම රසයි. ඔයාලා කාලා බලන්න. මට ප්‍රයිස් නම් මතක නෑ හරියටම. හැබැයි ලොකු ගාණක් උන්නේ අර සමහර ලොකේෂන් ලස්සන වුණාම ප්‍රයිස් උත් මාරම ගණන්නේ. හැබැයි එහෙම නෑ. මාරම වර්ත් ඒ ප්‍රයිස් එකට මාරම රසයි කෑම ටික. අනිවාර්යයෙන්ම ඔයාලා ගිහලා බලන්න. ඊට පස්සේ ඉතින් අපි බඩ පැලෙන්න කෑවා. මං කලින් වීඩියෝ එකේ කිව්වා වගේම මම කෑම ගත්තට ෆොටෝස් ගහන්න මට වැඩිය කා ගන්න බෑ. හැබැයි පුදුමයි මම මේ කෑම ටික නම් ඔක්කොම කෑවා.
ඊට පස්සේ ඉතින් අපි දෙන්න කයියක් ගහගෙන කෑම ටික කාලා ඉවරයි. ගිහිල්ලා නැති අය අනිවාර්යෙන්ම මේ ලොකේෂන් එකට ගිහිල්ලා බලන්න. ඒ වගේම මෙතන ගර්ල්ස්ලා තමා වැඩ කරන්නේ. යාලා මාර ලස්සනයි. ඒ වගේම මාර කුයික් මාරම කඩිසරයි. අපිට නම් එච්චර වේගෙන් වැඩ කරන්න බෑ. මෙතනට ගිය අය දන්නවා ඇති ලස්සන ප්‍රින්සස්ලා ටිකක් තමා මෙතන වැඩ කරන්නේ. හරිම සිරියාවන්තයි. ඉතින් අපි මේ ලොකේෂන් එකට බයි කියලා ගෝල් ෆේස් එක පැත්තටත් ගියා. ඉතින් නත්තල් කාලේ හින්දා පාරවල් දෙපැත්ත මාරම ලස්සනයි. කොළඹ ඒරියා එක හැමෝම දන්නවනේ. මාරම ලස්සනට සරසර තිබ්බ. මාත් පොඩි වීඩියෝ ක්ලිප්ස් ටිකක් ගත්තා. ඔයාලට දාන්න. ඊට පස්සේ අපි මෙතනත් ෆොටෝස් ගහලා ගෙදර යන්න තමයි ලෑස්ති වෙන්නේ. එහෙනම් මේ බ්ලොග් එක මෙතනින් ඉවරයි. මේ බ්ලොග් එක බලපු හැමෝටම ගොඩාක් ස්තුතියි. ආයෙ අලුත් බ්ලොග් එකක් අරන් එනකම් මාව subscribe කරලා තියාගන්න. එහෙනම් ගිහින් එන්නම්. bye bye.